හලෝ හායි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම ඉන්න ගම මැද තියෙනවා හරිම ලස්සන වැවක්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ වැවේ වීඩියෝස් ටිකක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද හරිම කාම් පරිසරයක් තමයි මේ ටිකේ තියෙන්නේ. බලන්නකෝ එහෙම නෙවෙයිද කියලා. මේ දවස්වල මේ පැත්තට ගොඩාක්ම පායන කාලයක් වුණත් වැව හරිම ලස්සනට වතුරත් පිරීලා මල් පිරීලා තියෙනවා. මේ හරියට නම් මල් කඩන්න යන්න බයයි වගේ චුට්ටක් ගැඹුරුද කියලා දන්නේ නැති හින්දා ඒ හරියට නම් අපි ගියේ නැහැ. ගැඹුරු නැති හරියට වෙන්න තිබුණු ටිකෙන් අපි මල් ටිකක් කඩාගත්තා. අපේ නංගි මේ මල් ටික කඩනවා ගැඹුරු නැති හරියේ ඉඳගෙන. රතු නෙළුම් මලුත් පිපිලා තියෙනවා. ඒ වුණාට මේවා නම් දැන් පර වෙන්න කිට්ටුයි. පෙති ගොඩාක්ම හැලිලා තියෙන්නේ දැන්. පෙති 10ක් විතර වගේ තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මහයි නංගි මේ විදියට ළඟින් තිබුණු මල් ටිකක් කඩාගත්තා. නංගි තමයි ගොඩක්ම ආසාවෙන් හැමතැනම ඇවිද මල් ටික කඩාගන්නේ මේ අපේ. මේ වෙලාව උදේ 9ට විතර වගේ වෙන්න. ඒත් බලන්නකො තියෙන අවුව මේ අනිත් එක තමයි අවුව හරීම සැරයි රස්නේ. ඒ වෙලාවේ හරි අමාරුවෙන් තමයි අපිත් හිටියේ. උදේම ගියෙත් ඇත්තටම අවු රස්නේ වැඩි වෙන්න කලින් කියලා. ඒත් ඒ වෙලාවෙත් ගොඩාක්ම රස්නේ. මේ පැත්තෙන් මේ විදියට වැව තියෙනවා. ඊට පස්සේ ඔය උඩින් තියෙන්නේ පාර. පාරෙන් එහා පැත්ත හරිම ලස්සනට කුඹුරු යායක් තමයි තියෙන්නේ. අපි දෙන්නත් එක්ක මේ විදියට වැව් කණ්ඩිය දිගේ ඇවිදගෙන ආව ඉස්සරහට මල් ටිකත් කඩාගෙන. ඇත්තට මෙහාට ගියේ නෑ අපි ගැඹුරු ඇති කියලා හිතාගෙන. මේ වෙලාවේ නම් ගොඩාක්ම රස්නේ ඇත්තටම. ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආව ඉක්මනින්ම ඇවිල්ලා මල් ටික පූජා කරා බුදුහාමුදුරුවන්ට. දැන් උදේට කන්න මොනා හරි හදා ගන්න ඕනේ. මට හිතුණා බිත්තරයක් හදාගත්තොත් හොඳයි කියලා. ඒත් එක්කම ගෙදර ගහේ කතුරු මුරුංගා මලත් පිපිලා තිබුණු හින්දා කතුරු මුරුංගා මල් දෙකකුත් එකතු කරලා තමයි මම බිත්තර ඔම්ලට් එක හදාගත්තේ. මුලින්ම මේ විදියට කතුරු මුරුංගා මලේ තියෙන මැද නාරටිය අයින් කරලා අනිත් ඒවා ටික තමයි ගත්තේ. ওই මැද නාරටිය නිකන් තිත්ත රහක් වගේ එනවා. ඒක එකතු කරන්නේ නැහැ හින්දා කොළ පාට නාරටිය. ඊට පස්සේ ඒ ටික කඩාගෙන ඒකට රතු ලුණු අමු මිරිස් ගම් මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගෙන ඊට පස්සේ මම ඒකටම බිත්තර 3ක් එකතු කරගත්තා. බිත්තර 3ත් එකතු කරලා හොඳට කවලම් කරගෙන ඊට පස්සේ රත් කරගත්තු පෑන් එකකට තෙල් ටිකක් දාලා බිත්තර එක දාගත්තා. බලන්නකෝ මගේ බිත්තර ඔම්ලට් එක රස පාටට තියනවද කියලා. මේ කෑම එක මට තමයි කන්න හදාගත්තේ. ආයේ දැන් අම්මලාටයි ගෙදර අනිත් කට්ටියට කන්න මොනා හරි හදන්න ඕන. මං හිතන් ඉන්නවා උදේ කෑමට තිබ්බටු මැල්ලුමක් හදන්න. ඒකේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතන් ඉන්නේ. බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. කතුරු මුරුංගා රනිල කුලේ ශාකයක් විදිහට තමයි සලකන්නේ. කතුරු මුරුංගා කියන්නේ කැල්සියම් බහුල ආහාරයක්. කතුරු මුරුංගා කොළ ව්‍යංජනයක් විදිහට හදා ගන්නත් පුළුවන් අපිට. මැල්ලුමක් විදිහට හදා ගන්නත් පුළුවන්. මේ වගේ රස්නේ කාලවලදී ගොඩක් කට්ටියගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලා කට දෙපැත්ත වණ වෙනවා. ආයේ ඒ වගේම කටේ උෂ්ණ බිබිලි වගේ දේවල් වෙනවා. මේ වගේ දේවල් වලට කතුරු මුරුංගා කොළ මැල්ලුම වගේම ව්‍යංජනයත් හරිම ගුණදායකයි. කතුරු මුරුංගා වලින් ලැබෙන අනිත් බෙනිෆිට්ස් බැලුවොත් එහෙම කැන්සර් සෙල්ස් නැති කරන්න වගේම කිරිපණුවන් නැති කර ශරීරය විෂ ඉවත් කරන්නත් ඒ වගේම මලබද්ධයට අනිත් එක තමයි පීනසයටත් ඊටාම ගුණදායක ආහාරයක් විදියට ආයුර්වේදයේ සඳහන් වෙනවා. කතුරු මුරුංගා ගහේ සුදු පාට මල් වගේම දම් පාට මල් හැදෙන ගසුත් තියෙනවා. මේක ಜಾති දෙකක්. ඇත්තරම අපේ මිදුලේ වවා ගන්න පුළුවන් වසවිසෙන් තොර ආහාරයක් තමයි මේක. අපිට පුළුවන් හැම කෙනෙක්ම මේ වගේ දෙයක් වගා කරගන්න එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මම මේ කොළ ටිකත් මලව ගත්තා මේ විදියට. මේ තියෙන මල් జాතියත් වැව ගාව තමයි තිබුණේ. මේවට වරා මල් කියලා කියනවා. ඔය අපල ඒ වගේ දේවල් වලට පූජා කරන්නත් හොඳයි කියලා තමයි කියන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ මලත්. මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මේ විදියට. ගෙදර ගෙනාවු මෙන්න මේ දොඩම් జాතියක් තිබුණා. ඒ වගේම ආයේ පැණි දොඩම් ගෙඩියකුයි ගස් ලැබු ගෙඩියකුයි තිබුණා.
ඒ හින්දා මට හිතුණා ජූස් එකක් හදාගත්තා නම් හොඳයි කියලා. ඇත්තටම හරිම රස්නේ. ගස්ලබු රසයේ ගුණය වගේම ඊටම පෝෂණීය පළතුරක්. ගස්ලබු වලින් කුස බඩගිනි වැඩි කරන එකක් තමයි කරන්නේ. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය රෝගාබාධ මලබද්ධය වගේ දේවල් වලට හොඳයි. ඒදෝ ඉඳපු මකුණු පැටියෙක් ආවා මම වීඩියෝ එක කරද්දී මම කරන්න දෙයක් නැහැ වීඩියෝ ක්ලිප් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ටිකක් ලුණු ටිකක් එකතු කරලා ඊට පස්සේ වතුර එකතු කරලා මම මේ විදිහට ජූස් එක හදාගත්තා. අපේ කිචන් එක ගාව මෙන්න මේ වගේ තිබ්බටු ගහක් තියෙනවා. මේකේ මේ දවස්වල ගෙඩි හැදිලා තියෙන්නේ. ඒ හින්දා මට හිතුණා තිබ්බටු මැල්ලුමක් හැදුවා නම් හොඳයි කියලා. තිබ්බටු අපේ ශරීරය සිසිල් කරන්න වගේම ප්‍රතිශක්තිය වැඩි කරන්නත් ඉතාම ගුණදායක දෙයක්. ඒ වගේම දියවැඩිය පාලනය, ආහාර ජීර්ණය පහසු කිරීම, මලබද්ධය නැති කිරීම, ආහාර ජීර්ණ පද්ධතිය තුළ වෙසෙන අහිතකර බැක්ටීරියා පණුවන් විනාශ කිරීමත් මේ මගින් සිද්ධ වෙනවා. ඒ වගේම මෙන්සස් පේන්ස් වලටත් හොඳයි කියලා කියනවා. මම මුලින්ම තිබ්බටු ටික මේ විදියට කඩාගෙන ඊට පස්සේ භාජනයක් ලිපෙන් තියලා ඒකට වතුර ටිකක් දාලා තිබ්බටු ටික එකතු කරගෙන ඊට පස්සේ ඒකට කහයි ලුණුයි එකතු කරලා මේ ටික තඹගත්ත ටිකක්. තිබ්බටු ටික තැඹුණාට පස්සේ තමයි අපි මැල්ලුමට අවශ්‍ය කරන අනිත් ද්‍රව්‍ය ටික තිබ්බටු එකට එකතු කරගන්න ඕන. දැන් අපිට තියෙන්නේ මේකට ඕන කරන පොල් ටික කොටා ගන්න එක. මුලින්ම වංගෙඩියකට පොල් ටික දාලා ඊට පස්සේ ඒකට රතු ලූණු, අමු මිරිස්, සුදු ලූණු, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කරගෙන මේ ටික කොටා ගන්නවා. මම ඒත් එක්කම මෙතෙන්දි මේකට උම්බල කඩ ටිකකුත් එකතු කරගන්නවා. ඒකෙන් මේකේ රසය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි ගෙඩියකුත් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට මලව ගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස තිබ්බටු මැල්ලුම. රස පාටට තියෙනව නේද? මේ කෑම තමයි අද උදේට අම්මලාට කන්න තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ටික වෙලාවකින් තාත්තා මෙන්න මේ දොඩම් ගෙඩි ටික ගෙනත් දීලා කියනවා දොඩම් බීම එකක් හදමුද කියලා. ඊට පස්සේ ඔන්න දැන් මම ඒක හදන්න තමයි හදන්නේ. මේ විදියට ඒ ටික මිරිකගෙන ඊට පස්සේ මම මේ කෝල්මන් පැකට් එකකුත් අරගෙන ආවා. ඒකත් එකතු කරලා ඒකට ලුණු කුඩු ටිකක් සීනි ටිකක් එකතු කරලා මේ විදියට මුලින් වතුර එකතු කරලා මේ ටික හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ තමයි මේකට මම කූල් වතුර එකතු කරගත්තේ. නැත්තම් සීනි දිය වෙන්නේ නැහැ කූල් වතුර මුලින් එකතු කරොත් එහෙම. මේ තියෙන්නේ මම රසට හදාගත්තු බීම ටික බලන්නකෝ හොඳයිද කියලා. අද අපිට වැව් මාළු ටිකක් හම්බුණා. මේ මාළු වලට කියන්නේ කොරලි මාළු කියලා. මේ වැව් මාළු මුහුදු මාළු වගේ නෙවෙයි. සුද්ධ කරන්න ටිකක් අපහසුයි. හොඳට සුද්ධ කරගන්නත් ඕනේ. ඒ වගේම නැත්තම් අර වැව් වල මඩ රසත් එක්ක නිකන් අමුතු රසක් එනවා කොච්චර හොඳට සේදුවා. මේ විදියට තමයි මාළු ටික සුද්ධ කරගන්න ඕන. නැත්තම් නිකන් සුද්ධ කරෝතින් එහෙම කොරපොතු හිටිනවා වගේම මඩ රසත් එනවා. එතකොට මාළු එක කන්න අමාරුයි. තාත්තා මේ විදියට මාළු ටික සේරම කපලා සෝදලා දුන්නා අපිට හදන්න කියලා. මාළු මේ විදියට 3-4 වතාවක් සෝදගෙන ආයේ දෙහි ගෙඩියකුත් එකතු කරලා හොඳට සෝද ගන්න ඕන. එතකොට අර මඩ රස වගේ එක එන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ තමයි මාළු එක හදන්න ඕන කරන දේවල් ටික. ඊට පස්සේ තෙල් එකට මම මුලින්ම අබ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, තලාගත්ත ඉඟුරු සුදු ලූණු, ඒ වගේම ගෙදර නයි මිරිස් තිබුණා. මම නයි මිරිස් ටිකකුත් මේකට එකතු කරගෙන ඊට පස්සේ තක්කාලි ටිකකුත් ඒකටම එකතු කරගත්තා. ඊට පස්සේ මිරිස් කුඩු, අමු 3-5 කුඩු, බෙදපු 3-5 කුඩු, මස් කරි, ගම්මිරිස් කුඩු ටිකක් තෙල් එකටම එකතු කරගෙන හොඳට තෙල් එකේ මේ ටික කර වෙන්න දෙන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවකින් වතුර එකතු කරනවා. වතුර එකතු කරලා හොඳට මේ මිශ්‍රණය අපි වතුරේ කවලම් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි මේකට මාළු ටික එකතු කරගන්නේ. ඊට පස්සේ ආයි මදි වෙන ප්‍රමාණයට වතුර එකතු කරන්න ඕන මාළු ටික තැම්බෙන ගානට. මාළු ටික වැහෙන ගානට විතරක් මෙතනදී වතුර එකතු කරාම ඇති. අනිත් එක තමයි අපි මෙතනදී කවලම් කරගන්න හැන්දක් පාවිච්චි කරන්නේ නැහැ.
කට්ටිය සොලවලා තමයි මාළු ටික තඹ ගන්න ඕන, කවලම් කර ගන්න ඕන. හැන්දකින් මේක හැඳි ගෑවොතින් එහෙම මාළු ටික පොඩි වෙන්න බලනවා. මේ විදියට මාළු ටික දාගෙන මාළු ටික වැහෙන ගානට වතුර දා ගන්න ඕන. අපේ ගෙදර ගහේ පාතම පොලොස් ගෙඩියක් හැදිලා තිබුණා. ඉතින් මට හිතුණා පොලොස් එළවලුවක් හැදුවා නම් හොඳයි කියලා. ඒ හින්දා මායි නංගි මේ පොලොස් එළවලුවක් හදන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පැහුණු පොලොස් ගෙඩියක් තෝරලා කඩාගෙන ඊට පස්සේ මේ විදියට පොලොස් ටික අපි කපා ගන්න ඕන. මෙතනදී පොලොස් ටික ගොඩාක් ලොකු කෑලි වලට කපා ගන්නේ නැතුව සාමාන්‍ය ගානේ කෑලි වලට ඕන කපා ගන්න. එහෙම නැති වුණොතින් පොලොස් ටික නිකන් දිය වෙන්න වගේ බලනවා. තැම්බිලා වැඩි වෙලා. මේ විදියට පොලොස් ටික කපාගෙන මම මේ ටික දරලිපේ තමයි තඹ ගන්න හිතාගෙන ඉන්නේ. මේ විදියට තඹගත්තු පොලොස් ටික ඊට පස්සේ අපි පොතු ඉවත් කරගන්න ඕන. අද මම මේ පොලොස් එකට හාල් පොල් ටිකකුත් බෙදලා එකතු කරගන්න හිතාගෙන ඉන්නවා. ඒ හින්දා මම මුලින්ම මේ විදියට හාල් පොල් ටික කබලේ බෙද ගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා ඒකට මුලින්ම අපි දාගන්නවා ක්‍රම්පි කරපිංච තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක්. ඊට පස්සේ ඒකටම එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්, අමු 3-5 කුඩු ටිකක්, පෙදපු 5 කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්, මස් කරි ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි ඒකටම පොලොස් ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේකට අපි දිය කිරි ටික එකතු කරගන්නවා. ඒත් එක්කම මම මෙතෙන්දි කරඳ මුංගු වැට කීපයක්, කරාබු නැටි කීපයක් එකතු කරගන්නවා. දිය කිරින් තැම්බුණු පොලොස් ව්‍යංජනයට ඊට පස්සේ අපි කබලේ බෙදලා කුඩු කරගත්තු හාල් පොල් ටිකත් එක්ක මිටි කිරි එකතු කරනවා. මේ තියෙන්නේ මං හදාගත්තු පොලොස් එළවලුව. මේක තමයි අද අපේ දවල් කෑම එක. පිපිඤ්ඤා එළවලු, කතුරු මුරුංගා මැල්ලුම්, මාළු ඒත් එක්කම පොලොස් එළවලුව තියෙනවා. බලන්නකො රස පාටට තියනවාද කියලා. අද දවල්ට කාලා ටිකක් වෙලා ඉඳලා දැන් රෑ කෑමට මොනා හරි තමයි හදා ගන්න ඕන. මාසෙ පොහොය දවසක් වගේ හඳ මෙන්න මේ විදියට තමයි පායලා තිබුණේ. රෑ කෑමට අපිට කුරක්කන් තලප තමයි හදාගන්න හිතාගෙන ඉන්නේ. දවල් හදපු මාළු හොදි තියෙනවා. ඒවත් එක්ක කුරක්කන් තලප කන්න ඕන කියලා කිව්වා අම්මලාට. මේ විදියට වතුර එකක් පැහෙන්න තියලා ඊට පස්සේ වතුර එකෙන් වතුර ටිකක් අඩු කරගන්නවා අපිට තලප එක හදද්දි මදි වුණොතින් දාන්න ඕන වෙන නිසා. ඊට පස්සේ මම මේ හොඳට නටන වතුර එකට ලුණුත් එකතු කරගෙන තියෙන්නේ. මම මේකට එකතු කරගන්නවා කුරක්කන් පිටි කෝප්ප 2ක්. ඊට පස්සේ ඉක්මනට මේ කුරක්කන් පිටි ටික හොඳට කවලම් කරගන්න ඕන කෙටි ගහෙන්න කලින්. වතුර මදි වගේ නම් අපි කලින් අයින් කරගත්තු වතුර වලින් මේකට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි අද රෑට කෑමට හදාගත්තු කුරක්කන් තලප එක. ඒත් එක්කම මාළු හොදිත් තියෙනවා. මේවත් එක්කන් කන්න පොල් මේ විදිහට ගලවලා අරගෙන තමයි එකතු කරගන්නේ. මේ මාළු එක ටිකක් සැරට හදපු හින්දා හස්බන්ඩ් චුට්ටක් ගෑස්ටික් ගතියක් වගේ ඇවිල්ලා කියලා එයාට සැරට කන්න අමාරුයි කිව්වා මාළු. ඒ හින්දා මම අර මාළු වලින්ම ටිකක් කිරට හදාගන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ ඉතුරු මාළු ටික ඇඹුල් තියල් එකක් කරලා හෙට කන්න තියෙනවා. මුලින්ම මාළු ටික කහයි ලුණුයි ගොරකයි දාලා වතුරෙන් තඹ ගන්නවා මේ විදියට. තඹගත්තු මාළු එකට අපි ඊට පස්සේ බෙදපු උළුහාල්, ගම්මිරිස් කුඩු ටිකක්, අමු 3-5 කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, තක්කාලි, අමු මිරිස්, රතු ලුණු, රම්පේ කරපිංචා එකතු කරගෙන දිය කිරෙන් මේක ටිකක් තව තඹ ගන්නවා. දිය කිරෙන් ටිකක් තැඹුණාට පස්සේ අපි මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. මිටි කිරි වලින් විනාඩි 2ක් විතර තැඹුණාට පස්සේ අපිට මාළු එක ලිපෙන් බා ගන්න පුළුවන්. මාළු එක මේ විදියට දිය කිරෙන් පැහෙද්දී ඊට පස්සේ අපි මේකට මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරලා විනාඩි 2ක් විතර පැහුණාට පස්සේ අපි ලිපෙන් මාළු එක බා ගන්නවා. මේ තියෙන්නේ මම රසට හදාගත්තු කිරි මාළු එක. ඇත්තටම මට නම් කොරලි මාළු මිරිසට හදනවට වඩා කිරට හදලා රස වැඩි වගේ. ඉතින් මට හිතුණා ඉතුරුණු කොරලි මාළු ටිකත් ඇඹුල් තියල් එකක් හදලම තිබ්බනම් හොඳයි කියලා අදම. මොකද කොරලි මාළු ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම රස අඩුයි. ඒ හින්දා මම දැන් මේ ඉතුරු මාළු ටිකෙන් ඇඹුල් තියල් එකක් හදාගන්න තමයි යන්නේ. මුලින්ම මම පිඟානකට ගොරක පේස්ට් ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු වතුර ටිකක් එකතු කරලා හොඳට මේ පේස්ට් එක අනා ගන්නවා.
සමහර අය මේ වෙලාවේදී මේකට මිරිස් කුඩු එහෙමත් එකතු කරනවා. හැබැයි මම නම් හදන්නේ මේ විදියට. මේ විදියට හොඳට මේ ගොරකක් ක්‍රීම් ටික ගම්මිරිස් කුඩුයි ලුණුත් එක්ක හොඳට කවලම් කරගන්න ඕන. මෙතනදී අපිට ගොරක ක්‍රීම් වෙනුවට ගොරකක් කෑලි උණු වතුරෙන් තම්බලා ඊට පස්සේ ඒක හොඳට අඹරලත් ගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී නම් අරන් තියෙන්නේ ගොරක ක්‍රීම් එක. මට ගොරක කෑලි හොයාගන්න තිබුණේ නැහැ. ඔයාලා ඒ විදියට කරනවා නම් රස බලලා ගොරක එකතු කරන්න, නැත්නම් ඇඹුල් රස වැඩි වෙනවා. ඊට පස්සේ මම මැටි ඇතිලියක් අරගෙන ඒකට කුරුඳු කොළ, කරපිංච කොළ දෙකට කපාගත්තු අමු මිරිස් කරල් කීපයක් එකතු කරගත්තා. මේ විදියට හට්ටිය පතුලට කුරුඳු කොළ වගේ දේවල් එකතු කරගත්තට පස්සේ මාළු එක අඩිය අල්ලන එක වැළකෙනවා. ඒ වගේම මේකෙන් මාළු එකට හොඳ රසයකුත් ලැබෙනවා. මේ විදියට හට්ටිය පතුලට අපි කපාගත්තු අමු මිරිස් කරල් ටිකත් එක්ක කුරුඳු කොළ, කරපිංච කොළ ටික එකතු කරගන්න ඕන. ඇඹුල් තියල් එක දරලිපේ හදාගන්න තිබුණා නම් මාළු එකට හොඳ රසයක් එනවා. ඒත් මට මේ වෙලාවේදී දරලිපේ හදාගන්න විදියක් නැහැ. ඒ හින්දා මම ගෑස් ලිපේ තමයි මාළු එක හදාගන්නේ. මේ මාළු ඇඹුල් තියල් එක්ක අපිට සුදුබත්, පොල් සම්බෝල වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම රතු කැකුළු බත් එක්ක පොල් වගේ දෙයක් තමයි මාළු ඇඹුල් තියල් එක ගොඩක් වෙලාවට එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේ විදියට මම හදාගත්තු මිශ්‍රණය මාළු කෑලි වල හොඳට දවට ගන්නවා. මාළු කෑලි වල ඇතුළටත් වදින විදියට මේ මිශ්‍රණය දවට ගන්න ඕන. නැත්තම් මාළු කෑලි ඇතුළ නිකන් අර අමු ගතියක් වගේ දැනෙනවා. මේ විදියට මාළු කෑලි එකින් එක අරගෙන ගම්මිරිස් ගොරක මිශ්‍රණය මාළු කෑලි වල දවට ගන්න ඕන. ඊට පස්සේ මේ මාළු කෑලි ටික හට්ටිය අතුර ගන්න ඕන. මූදු මාළු ඇඹුල් තියල් එක හදනකොට වගේ නෙවෙයි, කොරලි මාළු වල ඇඹුල් තියල් එක හදනකොට මිශ්‍රණය මාළු කෑලි දවට ගන්න ටිකක් අමාරුයි. මාළුවගේ තියෙන කොරපොතු ගතියත් එක්ක මිශ්‍රණය මාළුවගේ ඇඟේ දැවටෙනවා අඩුයි. බොහොම හිමින් සීරුවට තමයි අපි මේ මිශ්‍රණය මේ විදියට මාළුවගේ දවට ගන්න ඕන. මේ විදියට දවටගෙන මම ඊට පස්සේ මේ මාළු කෑලි ටික සේරම හට්ටියට අසුර ගත්තා. මම අද මගේ මේ කොරලි මාළු වල සේරම රෙසිපි ටික එකම ඩේ ව්ලොග් එක තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඔයාලට මේකේ රෙසිපීස් වෙන වෙනම ඕන නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එතකොට මම ඔයාලට බලා ගන්න පහසු වෙන්න මාළු රෙසිපි ටික වෙනම ප්ලේලිස්ට් එකකට ඇඩ් කරන්නම්. මේ තියෙන්නේ මම අසුරගත්තු මාළු ටික. මේ විදියට හට්ටියට අසුරගෙන වතුර එකතු කරන්නේ නැතුව මාළු වල තියෙන වතුර වලින්ම මේක තැම්බෙන්න දෙන්න ඕන. මේ විදියට අසුරලා ඊට පස්සේ ලිපෙන් තියලා අපි මේක වහලා මද ගින්දරේ තමයි ඇඹුල් තියල් එක හදාගන්න ඕන. මේක ලිපේ මද රස්නේ තියෙද්දී පැයක් වගේ තියලා තියන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්තු ඇඹුල් තියල් එක. බලන්නකො රස පාටයිද කියලා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, channel එකත් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මෙන්නම්. බයි.